guys. අද Friday වෙනදා වගේම වැඩ ඇරිලා ආවේ. අද හැබැයි ගියා බඩු වගේක් ගන්න. මොකද අපිට ස්ටෝම් එකක් එනවා සෙනසුරාදා රෑ ඉඳලා ඉරිදා උදේ වෙනකන්. ඒ නිසා හෙට බඩු ගන්න යන්න විදිහක් නැහැ. මොකද හැම තැනම දැන් බඩු නැහැ. වතුර නැහැ, කීරි නැහැ, කොහෙවත් ඒවා හැම හරි හොයාගන්න අඩුයි. අපේ වැඩපළ ළඟ ෂොප් එකක තියනවා කියලා මට පේෂන්ට් කෙනෙක් කිව්වා. ඉතින් මම ටග් ගාලා ගිහලා බඩු වගේක් අරන් ආවා. මට හැබැයි හරි මහන්සි. මම ස්පෙෂලි කොස්කෝ එකට යනවා නම් මං යන්නේ තිසරත් එක්ක. මොකද ඒ කාට් එක තල්ලු කරන්න බැහැ බඩු ටික දැම්මන් පස්සේ. ඉතින් මං අද තනියම ගියේ. මට දැන් ඒක තල්ලු කරන් ඇවිල්ලා මට දැන් මහන්සි බඩු ටික ගෙදරට බා ගන්නවත් බෑ. මොකද සතියෙම වැඩ කරලා ඉවරලා මට මාර මහන්සි. මං දැන් කෝල් කරලා ඇහුවා මේ අකෝයා ජිම් එකේ ඉන්නේ. ජිම් එකේ ඉඳලා එනවා කියලා. ජිම් එකේ ඉඳලා මෙතනට එන විනාඩි 5ක් වගේ තමයි යන්නේ. ඒ නිසා මම දැන් කාර් එකටම වෙලා ඉන්නවා. මොකද මට හරිම මහන්සි. එයා ආවහම එයත් එක්ක බඩු ටික ගෙදරට ගන්නවා. ස්ටෝම් එකක් නෙමෙයි ෆ්‍රීස් එකක් එනවා කියලා තිබ්බේ. මේ වීක් එකේ එළියට යන්න හිටියේ. දැන් එළියට ය아가න්න විදියකුත් නැහැ ෆ්‍රීස් එකක් නිසා. ගෙදරට වෙලා තමයි ඉන්න තියෙන්නේ. දැන් මන්ඩේත් හදිස්සියවත් වැඩ නැත්තම් දවස් 3ක් ගෙදර මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. ඒ තියෙන එකම ප්‍රශ්නේ බබාව එන්ටර්ටේන් කරගන්නේ කොහොමද කියලා දවස් 3ක් ගේ ඇතුලේ. ඔන්න ආවා තිසර පුදුම වේගකින් එනවා. ඇයි දන්නේ? මොකද හදිස්සිය? මාර මාරුවෙන් වතුර කේස් ටික දාගත්තේ හොම. මම හිතුවේ නැහැ තියෙයි කියලා බඩු. හැබැයි ඒ කොස්කෝ එකේ තිබ්බා. මට පේෂන්ට් කෙනෙක් කිව්වේ තියනවා කියලා. මම ටග් ගාලා ගිහලා ඊට පස්සේ නැහැ දවල් වරුවේ තිබිලා නැහැ. මොකද දවල් වරුවේ ලන්ච් ටයිම් එකේ අපේ වැඩ කරන කට්ටිය ගියා. එතකොට කොහොම තිබ්බේ නැහැ කියලා. ඊට පස්සේ හවස් වරුවේ කොහොම පේෂන්ට් කෙනෙක් තියනවා කියලා. අනිවාර්යෙන්. චුංගු Hi! Hi, Jungu! Come hug mama. Where are you going without shoes? Oh, shoes. Where's shoes? Shoes. Where are shoes? Go. Where's go. your shoes? Oh God! Oh God! Nalla tat kahagatta thal. Go. Go get shoes. Go get shoes. Yeah. No, wait. Kissy. Don't go, my love. I have to fix your hair. Okay? Emang ira dapu konde gotala. Oh no, mommy, here's. Ane hair vamunate. It's okay. Put it back. Mama will fix it, okay? Anu daw kannad. Okay, give it to Acha. Can you give it to Acha? Thank you, baby. මං ගරාජ් එකේ ෆ්‍රිජ් එකේ තමයි ඔක්කොම ප්‍රෝටීන් ෂේක්ස් ප්‍රෝටීන් යෝගට් බබාගේ කිරි ඔක්කොම ස්ටෝර් කරන්නේ. දැන් මම මෙහෙම්මම චිකන් බ්‍රෙස්ට් එකක් හදා ගන්නවා. මොකද තිසරටත් මේක try කරන්න ඕනේ කිව්වා. මටත් මේක try කරන්න ඕනේ මේ සලාඩ් එක. ඉතින් ඒ නිසා වොෂ් එකක් දාලා ආයු යනවට වඩා දැන් උයලා ඊට පස්සේ එහෙම්මම වොෂ් එකක් දාගන්න එක ලේසි. ඒ නිසා මම දැන් මෙහෙම්මම චිකන් බ්‍රෙස්ට් එක හදා ගන්නවා. දැන් තියෙන්නේ සීසන් කරගන්න. මම හොදලා ඉවර වෙලා කට් කරගත්ත එක. මම ගොඩක් වෙලාවට මෙන්න මේක දාලා සීසන් කරනවා. මේක නිකන් all purpose meat සීසනින් එකක් වගේ. ඉතින් ඒක දාලා සීසන් කරගන්න වෙලාවලුත් තියෙනවා. මම ඔක්කොම සීසන් දාලා මම තනියම සීසන් කරගන්න වෙලාවලුත් තියෙනවා. අද මම සීසන් කරන්නේ මම සීසන් කරන විදිහට. ඒකට මම ගන්නේ garlic powder. Garlic powder. No, garlic powder and onion powder. Ina mange karang inna. Onion powder, soy sauce, black pepper, chili powder, lunu. Tava vinagiri poddukut දාන්න. මම මැන නම් සීසන් කරන කෙනෙක් නෙවෙයි. මම ඇහි මිම්මට හිතේ හැටියට සීසන් කරන කෙනෙක්. ඉතින් ඔක්කොම සීසන් දාගත්ත එක very heavy on the seasoning. And a cup. Oh no. What are you doing? You want pizza? What do you want? You want chicken? Tell me. Tell mama. What do you want? Pizza? Or you want chicken? No, nothing.
දැන් බබා ඇවිල්ලා කිව්වාට පීට්සා ඕනේ කියලා. ගොඩක් වෙලාට එයා රැට හැම ඇවිල්ලා පීට්සා කියනවා. ඉතින් පීට්සා කියන වෙලාවට ඉතින් හැමතිස්සෙම සමහරලාට පීට්සා කඩ ඕපනුත් නැහැ. ඒ කියන හැම වෙලාවෙම ගේන්නත් වෙලත් නැහැ. ඉතින් ඒ නිසා මට මගේ යාළුවෙක් කිව්වා පොඩි ට්‍රික් එකක් පීට්සා හදන්න. මෙන්න මේ වගේ නාන් බ්‍රෙඩ් අරගෙන ඒකට මැරිනේඩ් සෝස් ටිකක් ගාලා උඩින් චීස් ටිකක් දාන්න කියලා. ඉතින් ඒක තමයි මම ලේට්ලි යාට හදලා දෙන්නේ පීට්සා කියන හැම වතාවෙම. එයා දන්නේ නැහැ ඒකේ ඩිෆරන්ස් එක. එයාත් ආසාවෙන් කනවා. ඉතින් ඒ නිසා මම දැන් පීට්සා හදලා දෙනවා. මොකද එයා මාරම පිකි ඊට කෙනෙක්. එයා කන්නේ කැම જાති 5ක් 6ක් වගේ. ඊට වඩා දේවල් එයා කන්නේ නැහැ. මම පීඩියාට්‍රිෂන්ස්ලාට කියලා තියෙන්නේ. ඒගොල්ලොත් කියනවා එයාට කැමති දෙයක් දැනට කන්න දෙන්න. මොකද මේ වයසේ හැරිම පිකි කනවා කියලා. ඉතින් ඒක නිසා එයා ඉල්ලන දේ දෙනවා. You want pizza? Yes, Mama will make it. Okay, go play. Mama will make pizza. Okay, how can Mama make pizza? Pizza, dear. Yes, okay. Mama will make pizza, but Baba gotta play, okay? No play. Okay. Mama එක දාන්න air fry එකේ. ඒක දාන්න පුළුවන් air fry එකේ විනාඩි 7ක්. විනාඩි 7න් pizza එක හැදිලා ඉවරයි. සම්පූර්ණ නාන් එකක් වැඩි. ක්වාට් එකක්වත් සමහරලාට එයා කන්නේ නැහැ. මේ නාන් එක ලොකුයිනේ. මේකෙන් කාලක් වගේ තමයි එයා කන්නේ. ඉතින් මම කපනවා. මේ කාලත් කන්නේ නැහැ. මෙච්චරවත් කන්නේ නැහැ නේ බඩට. යා. දැන් මැරිනේඩ් සෝස් එකෙන් චුට්ටක් අරගෙන ඒ පීටා එකට දාලා ඒකට දානවා චීස්. Yes. මේ අන්තිම ටික චීස් ටිකේ. Okay, extra cheese today, okay? Because Mama gotta finish this. No more cheese, okay? No, I have more cheese. Can you cook for Mama when you get older? No? What's Mama gonna eat? No. Can you please cook for Mama? No. No. Why? No. Why? What's Mama gonna eat? Mama has to cook her own food? Huh? No. Yeah. Okay. You gonna eat chicken? No? You gonna eat pizza? No pizza. No pizza? What do you mean no pizza? You said pizza. Yes, pizza. You gotta eat something. Say hi. 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 Mama gotta cook. Api ne. Api yanna bෑ කොහෙවත්. Drink it. It's cuckoo. Oh my god. Pizza done! Yay! Wow! Look! ඔය බොන්නේ ජූස් කියලා හිතලා probiotic yogurt. එයාට interrupted කරන්න නරකයි. පීට්සා එයා කනවා. ඒක නිසා එයාට පළවෙනි කටවල් දෙක කවන්න ඕනේ නැහැ. එයා ආසාවෙන් පීට්සා කනවා. නොකන කෑමවල් තියෙනවා. ඒ කියන්නේ කනවා but ඒවට ආසාවෙන් කන්නේ නැති කෑමවල් තියෙනවා. ඒ වගේ දේවල් මම ඉඳලා කටක් දෙකක් කවන්නම ඕන. හැබැයි මේක නම් එයා කනවා. එයා කන ප්‍රමාණයට එයා කනවා. Sit here. Okay. ඔය මම කොස්කෝ එකෙන් ගත සැලඩ් බෑග් එකේ ඔක්කොම included. Crouton, salad dressing, cheese. හැබැයි ඒකේ තියෙන්නේ blue cheese. මම ඒකට ආස නැහැ. ඉතින් ඒක නිසා මම ගෙදර තියෙන cheese ටිකක් උඩින් දාගත්තා.
මම සැලඩ් බෝල්ස් දෙක හදලා ඉවර වෙලා ගියා බබාට වොෂ් එකක් දාන්න. ඒ අතරතුරේ තිසර කෑවා. ඊට පස්සේ බබාට වොෂ් එකක් දාලා ඉවර වෙලා තමයි මම කන්න පටන් ගත්තේ. අපි දෙන්න එකට කෑම කන වෙලාවල් ගොඩාක් හරි අඩුයි. මොකද එතකොට එක්කෙනෙක්ට පුළුවන් බබා බලා ගන්න. ඔය මම දැන් කරන්න යන්නේ high frequency treatment එකක් කොණ්ඩෙට. ඒකෙන් hair loss එක අඩු වෙනවා. ඒ වගේම කොණ්ඩේ ගොඩක් thick වෙනවා. මගේ කොණ්ඩේ ගොඩක් යන්න ගත්තා මගේ thyroid issues තියෙන නිසා. ඔය treatment එකෙන් තමයි මගේ hair loss එකත් අඩු වෙලා කොණ්ඩේ thickness එකත් වැඩි වුණේ. මේ විදිහට ස්කැල්ප් එකට ඒ වොන්ඩ් එක ටච් වෙච්ච ගමන් ඔරෙන්ජ් කලර් එකක් එනවා කියන්නේ ඒක හරියට වැඩ කරනවා කියන එක. මේ බොක්ස් එකේ තියෙනවා තව වොන්ඩ්ස් දෙක තුනක්ම. ඒවා යූස් කරන්නේ මූණට. මේක ස්කැල්ප් ට්‍රීට්මන්ට් එකක් විතරක්ම නෙවෙයි. මේ තියෙන්නේ ඒ බොක්ස් එක. ඒකේ එනවා තව වොන්ඩ්ස් දෙක තුනක්. මේ තියෙන්නේ මුළු මූණටම යූස් කරන වොන්ඩ් එක. මෙන්න මේ විදිහට ඒක මුළු මූණටම යූස් කරන්න පුළුවන්. මම ඔය ඔයගලන්ට ඊළඟට පෙන්නන්නේ අන්ඩර් අයිස් වලට යූස් කරන වොන්ඩ් එක. ඒක ඔන්න ඔය විදිහට යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ පිම්පල්ස් වලට යූස් කරන වොන්ඩ් එක. මට පිම්පල්ස් එන්නේ නැහැ ලේසියෙන් thank god. තමන්ට අවශ්‍ය වොන්ඩ් එක ස්විච් කරනකොට තියෙන වොන්ඩ් එක ඇදලා ඒක අරගෙන ඊට පස්සේ ඔන්න ඔය විදිහට අනිත් වොන්ඩ් එක ඉන්සර්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය තියෙන ඩයල් බටන් එක තමන්ට කැමති විදිහට ඩයල් අප් or ඩයල් ඩවුන් කරන්න පුළුවන්. What you doing? Hi, what you doing? Sarah got back. No, Rocky. Out. Mommy. No, Rocky. Come here. No monkey jump here? No monkey jumping. Hey. No more monkeys jumping on the bed. Do. Mommy do 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 or Sharky do do do? Is it baby shark? Hey, Ajit. Hey, Ajit. Hey, Ajit. Hi, Ajit. Who's Ajit? Hi, Ajit. Mommy. Did you fall down, my love? Oh no, ඉතින් බොලුවට රිදිලානේ කෝකෝ ඉදලේ දුනේ. Oh no, kissy, okay. Mwah. මේ තියන්නේ next day Saturday දවස ෆ්‍රීස් එක නිසා උදේ වරුවයි දවල් වරුවයි පොඩ්ඩක් ඔහේ ඉඳලා පාඩුවේ. ඊට පස්සේ මම ගෙදර අස්පස් කරන්න ගත්තා. හැම වීක් එකේම මම බෙඩින්ග්ස් අයින් කරනවා. ඉතින් මම ඔය බෙඩින්ග්ස් අයින් කරලා ඊට පස්සේ ගෙදර පොඩ්ඩක් අස්පස් කරලා ඊට පස්සේ මම පොඩ්ඩක් උයන්න ගත්තා. බබාගේ ඩයිපර්ස් අස් කරනකොට මම දැක්කා යාව පළවෙනියෙන්ම ගෙදර අරන් ආපු අවුට්ෆිට් එක. දැන් අවුරුදු 2ක් වෙන්න යනවා අපේ බබාට. ඉතින් ඒ නිසා මට ඒක දැක්කහම පුදුම හිතුණා යා ඔච්චර චූටියට හිටියද කියලා. නිව්බෝර්න් ඩයිපර් එකක් දැක්කහම නම් මට ඇත්තටම පුදුම හිතුණා ඔච්චර චූටියට එයා කොහොමද හිටියේ කියලා. එයා පළවෙනියෙන්ම හොස්පිටල් එකේ ඇඳපු ඇඳුම, සොක්ස් ඒ ඔක්කොම මං අරන් තියලා තියෙන්නේ. No, Mommy. No, mommy? Why? No. Happy Mommy. Tico, tico. Tico, tico. I need to do your hair.
Peekaboo. Peekaboo. I see you. ඔන්න ඒ අතරතුරේ අපේ අම්මා රෝස් පාන් හදලා. ඔන්න මම ඊළඟට try කරන්න යන්නේ TikTok එකේ දැකපු no sugar coffee recipe එකක්. coffee එක හදලා තමන් කැමති coffee එක ඊට පස්සේ ඒකට කිරි සීනි වෙනුවට protein shake එකක් දාලා බොන්න කියලා තමයි ඒක කියන්නේ. හැබැයි I'll be honest with you, it's not good. ඕගොල්ලන්ට මගේ රියක්ෂන් එකෙන්ම බලාගන්න පුළුවන්. ඒක එච්චර රහ නෑ. කොෆි එක රහත් නැහැ, ප්‍රෝටීන් ෂේක් එක රහත් නෑ හැම බොනකොට. ඒක සෙපරේට් බොන එක තමයි හොඳ කියලා මට ඊට පස්සේ හිතුණා. ඊට පස්සේ මං ඔය හදන්නේ 1 pot chicken and rice dish එකක්. ඒකත් TikTok එකෙන් දැක්ක එකක් තමයි. මං හරියට TikTok එකේ කෑම හදනවා. සමහර ඒවා හරියනවා, සමහර ඒවා වරදිනවා. ඔය මම දැන් චිකන් අයින් කරන්නේ තිසර කිව්වා යාට ආසයි කියලා මං හදනවා එයා ෆ්‍රයි කරපු චිකන් එකක්. ඒක කන්න ආසයි කියලා කිව්වා. ඉතින් ඒ නිසා මං ඒකට පොඩ්ඩක් අයින් කළා. ඉතුරු ටික ඔන්න ඔය විදිහට මං සීසන් කරගන්නවා. ඔන්න ඔය මම දැන් දාන්නේ ආසම නැති දෙයක්. කහ. මොකද මං ආසම නැති දෙයක් කහ දාලා උයන්න. බලන්න මගේ නියපොතු ඔක්කොම කහ වෙලා. ඉතින් මං ආසම නැහැ ඒක දාලා උයන්න. ග්ලව්ස් දාලා උයන්න පුළුවන්. ඔව් ඒ වුණාට මං ආස නැහැ ග්ලව්ස් දාලා සීසන් කරන්න. මට හොඳට ග්ලව්ස් නැතුව අත් දෙකෙන් හොඳට සීසන් කරන්න ඕන. අනිත් එක කොච්චර සබන් දාලා හේදුවත් යන්නෙත් නැහැ කහ. මම දැන් ওই රෝ චිකන් අල්ලපු හැම වෙලාවෙම අත් දෙක සබන් දාලා හේදුවා. ඒත් කවමදාකවත් ඔය කහ යන්නේ නැහැ. ඒ රෙසිපි එකේ නම් කිව්වේ ඔලිව් ඔයිල් දාගන්න කියලා. අපේ ගෙදර ඔලිව් ඔයිල් නෑ. අපි ගොඩක් කෑම යන්නේ ඇවෝකාඩෝ ඔයිල් වලින්. ඉතින් ඒ නිසා මම ඇවෝකාඩෝ ඔයිල් ටිකක් ඒකට දාගත්තා. ඊට පස්සේ ආ ෆ්‍රයි කරන්න ඕන චිකන් ටිකත් මම සීසන් කරගත්තා. all purpose seasoning එක දාලා තමයි සීසන් කරේ. ඊට පස්සේ මම පොඩක් ෆැන්සි වුණා. මම පොඩක් garlic powder, soy sauce, විනාගිරි එහෙම දාලා චුට්ටක් ෆැන්සි කරාද. රෙසිපි එකේ කිව්ව විදියට නම් ඔය මන් දැම්මට වඩා ගී දාන්න ඕන. ඒ වුණාට මං එච්චර දැම්ම නෑ. මොකද ඒක එච්චරම හොඳ කෑමක් නෙවෙයි නිසා. මම දැන් ওই චිකන් ටික එළියට අරගන්නවා 80% වගේ කුක් වෙලා තියෙනකොට. මොකද මේක ආපහු රයිස් එක ඇතුළට යනවා all the way through cook වෙන්න. ඉතින් ඒ නිසා මම ඒ ටික අරගෙන ඉතුරු ingredients ටික add කරලා ඉවර වෙලා ආපහු චිකන් ටික add කරනවා.
හොඳට වොෂ් කරලා ඩ්‍රේන් කරගත්ත රයිස් ටික තමයි මම ඔය ඇඩ් කරගන්නේ. ඊට පස්සේ ඔය රයිස් එක පොඩ්ඩක් කුක් වෙන්න දීලා ඔය විදිහට ඒකට මම ඇඩ් කරගන්නවා chicken broth. දැන් ඔතනින් එහාට මමවත් දන්නේ නැහැ ඕක කුක් කරන්නේ කොහොමද කියලා. මොකද ඒකේ මෙෂර්මන්ට් එකක් දුන්නේ නැහැ කොච්චර රයිස් වලට කොච්චර chicken broth දාන්න ඕනේද කියලා. ඉතින් මම මගේ ඇහි මට්ටමට තමයි ওই ටික ඔක්කොම කරන්නේ. මොකද මම ඔක්කොම chicken broth ඇඩ් කළා, රයිස් උත් ඇඩ් කළා. ඊට පස්සේ ආපහු මම chicken broth ටිකක් දැම්මා. ඒ මට හිතෙන විදිහට මට හිතුණා තව චුට්ටක් වැඩි වෙන්න ඕනේ කියලා. ඉතින් මම එහෙම දාලා තමයි මේක හැදුවේ. හැබැයි ලස්සනට ආවා. රහත් තිබ්බා, ලස්සනක් තිබ්බා. හොඳට ඒක ආවා. ඊට පස්සේ මම ඔය හදන්නේ එයා ෆ්‍රයිඩ් චිකන් හදාගන්න. ඒකේ හදලා ඉවර වුණාට පස්සේ වීඩියෝ ක්ලිප් එකක් නෑ. මොකද ඇත්තටම මට ඒක ඇතුළට දැම්මා කියලා අමතක වුණා. ඊට පස්සේ මට ගොඩාක් වෙලා ගිහිල්ලා තමයි ඒක මතක් වුණේ. හැබැයි කර වෙලා තිබුණේ නෑ. ඒක කෑවා. ඒක හොඳට තිබ්බා. දැන් නම් බත් එක ඉදනකන් ඉන්න බෑ. බඩගින්නක් ආවා. ඉතින් ඒක නිසා අම්මා හදපු රෝස් පන් කෑල්ලක් කෑවා බටර් චුට්ටක් ගාලා. ඒක ඇත්තටම හරිම රහයි. එයා ෆස්ට් ටයිම් ද කොහෙද ඔය රෝස් පාන් හැදුවේ. හැබැයි හොඳට ඇවිල්ලා තිබ්බා. මම ඔය බත් එක බාන්න කලින් බත් හැටයක් කාලා බලුවා ඒක ඇත්තටම හොඳට ඉදිලාද කියලා. ඒ වගේම අඩියේ තියෙන බත් ටික කර වෙලාද කියලාත් බැලුවා. මොකද මං සැකේටනේ හැදුවේ. හැබැයි හොඳට ඒක ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ තිසරටත් බත් පිගානක් බෙදලා මමත් බත් පිගානක් බෙදාගෙන කෑවා. ඊට පස්සේ මම බාත් එකක් දාගන්න ආවා. මොකද දවසේම ගෙදර රස් කළා ඔයලා ටිකක් මහන්සි. මම බාත් වලට දැනට යූස් කරන බ්‍රෑන්ඩ් එක තමයි Dr. Teal's බ්‍රෑන්ඩ් එක. ඒකේ තියෙනවා eucalyptus and lavender කියලා. ওই දෙක මාරුවෙන් මාරුවට යූස් කරනවා. එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙහෙම නතර කරනවා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.